සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න ඉතින් ආපහු මාසෙකට විතර පස්සේ ආව ඔයගොල්ලෝ හම්බෙන්න. ඉතින් හැමෝම ගොඩක් දවස් ඉල්ල තිබුණ කමෙන්ට් දදා ඔක්කොම මාළු වෙන්නන්න කියලා මගේ මාළු කලෙක්ෂන් එකේ. ඉතින් මං අද හිතුව ඔයගොල්ලන්ට මගේ ගාවින්න ඔක්කොම මාළු ටික පෙන්වන්න ඕන කියලා. ඉතින් ඉස්සෙල්ලම ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ එලෝ සෙන්ටරම්. ඉතින් ඉස්සෙල්ලම ඔන්න ඉතින් කෑම දාලම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මම මේ දාන්නේ ටිල් එක ටිල් කෑම එක කනෝ මේ එලෝ සෙන්ටර. ඉතින් මෙයාව මං ගෙනාවේ අඟල් දෙකෙන් විතර ගල් දෙකෙන් විතර ගෙනාවේ. දැන් ඉන්න අඟල් 5ක් 6ක් වගේ සයිස් එකෙන්. ඇත්තරම මම මෙයාව දෙන්න තමයි හිතාගෙන හිටියේ. දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද කෙනෙක් කිල්ල තියෙනවා. ඉතින් මං මෙයාව දෙන්න හිතුවා. මොකද දැන් හැමදාම එක මාළු සෙට් එක හදලා මට දැන් පොඩ්ඩක් ඇති වෙලා වගේ තියෙන. ඉතින් මට හිතුණා පොඩ්ඩක් පොඩි මාළු අයිටම් ටිකක් ගෙනල්ලා ඉවරලා බෝ කරලා වගේම ටැන්ක් සෙටප් ගහලා ඉවරලා පොඩ්ඩක් බිස්නස් පැත්තට යන්න. ඉතින් දැනට මම සිවින්ති ටැංකි ටිකකුත් ගහගෙන යන ගමන් තියෙන්නේ. ඒක ඉස්සරහට මම කතාව කියන්නම්. ඉස්සෙල්ලම මාළු ටික බලමුකෝ. ඊට පස්සේ ඔයගොල්ලන්ට වීඩියෝ එක අන්තිමට මම කියන්නම් මගේ ප්ලෑන් එක මොකක්ද කියලා ඉස්සරහට තියෙන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මගේ ගම් ආරා අඟල් දෙකෙන් වගේ ගෙනාව. ඔයගොල්ලන්ට මතක ඇති මගේ මුලින් වීඩියෝ බැලුවා නම් ඔයගොල්ලන්ට හොඳට මතක ඇති මම අඟල් දෙකෙන් විතර යත් ගෙනාවේ. දැන් ඉන්නවා අඩිය සයිස් එකෙන් විතර මගේ ගම් ආරා. ඉතින් සුපිරිම කලර්ස් ටිකකින් එයා හැදලා ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඉන්නවා මගේ ඔස්ක දෙන්න මේ ළඟදී ගෙනාවේ මේ දෙන්න. ඔයගොල්ලන්ට මතක ඇති මම ශක්තියක් වේරියම් එකෙන් ගෙනාවේ රෙඩ් වෙල්වෙට් එක්කෙනා මං සල්ලි දීලා ගෙනාවා. ඊට පස්සේ මට ලෙමන් එක්කෙනා තෑගි විදිහට හම්බුණා. ඉතින් මේ දෙන්න ගෙනාවත් මං අඟල් දෙකෙන් දෙකමාරෙන් වගේ සාමාන්‍යයෙන්. දැන් එයා ඒ දෙන්නත් ඇතුලේ තියෙනවා අඟල් 4ක් වගේ වෙන්න. මාරම ඇක්ටිව් වේ මාළු දෙන්න. මාරම ක්වොලිටි ඇත්තරම පට්ටම ක්වොලිටි කියන්න වචන නැහැ. මාරම ඇක්ටිව් වේ මාළු දෙන්න. ඔයගොල්ලන්ටත් පේනවද ඇස් දෙකෙන්ම. කොයි වෙලාවෙ මේ ටැංකිය ඉස්සරහට ගියත් බඩජාරිය දෙන්න වගේ කන්න ඉල්ලන එකම තමයි වැඩේ. මාරම් බඩජාරි මාළු දෙන්නේ. කොච්චර කන්න දුන්නත් ඇති වෙන්නේ නැහැ. පිස්සු බල්ලෝ දෙන්න වගේ කොයි වෙලාවෙත් කන එකම තමයි වැඩේ දෙන්නගේ. ඒක ඉක්මනට මාළු දෙන්නත් හැදෙන්නේ. ඉතින් මේ හැමෝටම මම දෙන්නේ ටිල් පැලට් එක. ඇත්තටම කියනවා නම් මේ දවස්වල ගම් ආරට නම් දෙන්න කෑම එක නැහැ. මේ හයි ප්‍රෝටීන් කෑම කිවරලා තිබුණ ශක්තියක් වේරීම් එකේ. ඉතින් එයාට නම් දැන් ඉතින් දෙන්නේ ලයිව් ෆීඩ් දෙනවා. ඒ වගේම අම්මාළු දෙනවා. එයා මොකද ටිල් එක කන්නේ නැහැ. ගම් ආරා අනිත් එලෝ සෙන්ටරම් හැමෝම කනවා. එලෝ සෙන්ටරම් කනවා. ඒක තමයි විශේෂත්වය. මොකද එලෝ සෙන්ටරම් කෙනෙක් කියන්නේ ස්නේක් හෙඩ් කෙනෙක් ටිල් කෑමකට ටිල් කෑමකට උරු කරගන්න ගොඩක් අමාරුයි. මොන්ස්ටර් මාළු කෙනෙක් කියන්නේ මස් මාළු කන්න ස්නේක් හෙඩ්ල වගේ මාළු ටිල් කෑමකට උරු කරගන්න මාරම අමාරුයි. ඉතින් පොඩිම කාලේ ඉඳන් දීපු හින්දා එලෝ සෙන්ටරම් ටිල් එකට හුරු වුණා. ඉතින් එයාව කෙනෙක් ඉල්ලලා තියෙනවා. මං එයාව දෙනවා. ඊට පස්සේ ගම් ආරවත් දෙන්න තීරණය කරා. මං ඉස්සරහට කියන්නම්. ඉස්සෙල්ලා අපි මාළු ටික බලමු. ඔන්න ඊට පස්සේ ඔන්න දවල් ලුක් එක අර ටැංකි ටික අස් කරපු ගමන් මම රෑ දාපු වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුවේ. ඊට පස්සේ දවසේ මේ තියෙන්නේ දවල් මං කරපු වීඩියෝ එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේන් මගේ එලෝ සෙන්ටරම් ලාගේ කලර්ස් පැටර්න් එක වැටලා තියෙනවා හොඳට ලස්සනට. ඔයගොල්ලන්ට පේනවා ඇති අඟල් 5මාරක් වගේ සයිස් එකකින් වරල් දෙකෙන් පට්ටම දිගයි. දෙපැත්තේ වරල් දෙක ඔයගොල්ලන්ට පේනවා ඇති. ගම් ආරක මෙච්චර දිග තිබුණේ නැහැ මේ සයිස් එකේදී. ඊට පස්සේ මේ ඉන්න අපේ ගම් ආර ඔයගොල්ලන්ට පේනවා ඇති. මාරම ක්වොලිටි එක ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද කලර්ස් කියලා. ඇත්තටම මාරම නැචරල් ලස්සනක් තියෙන. ඉතින් මම ගොඩක් කැමති මාළුවෙක්. මට මෙයාවත් දෙන්න හිතලා තියෙන්නේ. නට වෙලාවකට දෙන්න ලෝබයි. ඇත්තටම ඉතින් ඒත් මට මේ වෙලාව හැටියට මගේ බිස්නස් පැත්තට යන්න මට මේ ටැංකි දෙක ඕන වෙනවා. ඒක හින්දා තමයි මම දෙන්න තීරණය කරේ. අපි බලමු ඉස්සරහට ඒක. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ ලෙමන් ඔස්කා සහ රෙඩ් වෙල්වෙට් ඔස්කා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දැන් නම් දවල්ට හොඳට කලර්ස් ටික පේනවා මේ දෙන්නගේ. මාරම අට්ටම කලර් එකක් තියෙනවා මේ දෙන්නගේ. සාමාන්‍ය කලර් ෆීඩ් එකක් දුන්නා නම් මීට වැඩිය කලර් එක හැදෙනවා. මම කලර් ෆීඩ් දුන්නේ නැහැ. ඉතින් අමු ඉස්සෝ එහෙම දෙනවා මං. වේලපු ඉස්සොත් දෙනවා මං. උණු වතුරෙන් තම්බලා කූනිස්සෝ මාළු කෑම ඉතින් දෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ ඔන්න අපේ කාෆ් සෙට් එක බලන්න යමු. මේගොල්ලෝ හෑන්ඩ් ෆීඩින් වලට පුරලා තියෙනවා. ෆිෂ් තෙරපියක් වෙලා තියෙන දැන් තනිකරම.
ඇත්තරම මාර මාස ඔයගොල්ලන්ට පේන ඇති ඔන්න මම අත දාපු ගමන් සෙට් එකම ඇවිල්ලා අත කන්න හදනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඇත්තටම මාරම ලස්සනට උරුලා තියෙන ඔයගොල්ලෝ මාරම ලස්සනයි. කලර්ස් ටිකත් හොඳයි කට්ටියගේ. මේ ඇක්වේරියම් 3කින් එනවා මාළු 3 දෙනෙක් ඉන්නේ. 4 දෙනෙක් හිටිය ඔයගොල්ලන්ට මතක ඇති එක්කෙනෙක් නැති වුණා දැස්ස දවස් ටිකේ. මම මේ 3 දෙනාමත් දෙනවා. තව රද්දැල්ලා ඉන්නවා. රද්දැල්ලා මම වීඩියෝ එකට නම් එකතු කරන්නේ නැහැ. මොකද ටැංකිය පොඩ්ඩක් ජරා වෙලා තිබුණේ. මම ටැංකිය ක්ලීන් වෙච්ච වෙලාවක ඒක පෙන්නන්නම්. ඔන්න ඉතින් ඔයගොල්ලන්ට දැන් මම කතාව කියන්න පටන් ගන්නම්. ඉතින් මන් තීරණය කරා මේ ලොකු සෙට් එක විකුණන්න. මගේ ගාව ඉන්න මාළු සෙට් එක විකුණන්න හිතුවා. ඔස්ක දෙන්න ඇරෙන්න අනිත් සියලුම මාළු ටික විකුණන්න ඕනේ කියලා හිතුවා. මොකද හැමදාම එක මාළු ටිකක් තියාගෙන හැදුවා කියලා හොබි එකට හැදුවා කියලා ඉතින් වැඩක් නැහැ. බිස්නස් පැත්තකට එන්න ඕනේ. ඒක මගේ ඉස්සරින් ඉඳන්ම තිබුණු ආසාව. ඉතින් මං දැනට සිමෙන්ති රැඟි ටිකක් ගහන ගමන් තියෙනවා. මොකද මම පොඩ්ඩක් මොලි ප්ලේටි වගේ පොඩි මාළු පැත්තක් බෝ කරන්න හිතාගෙන ඉන්නවා. මොකද මගේ මඩ පොකුණු දෙක තියෙනවා. ඒ වගේම දැන් සිමෙන්ති රැඟි ටිකක් ගහනවා. ඉතින් මං කල්පනා කරේ කොහොම හරි තොක විදියට පොඩි මාළු සෙට් එකක් ගෙනල්ලා පොඩි ප්ලාන්ටඩ් අයිටම් වලට සෙට් වෙන පොඩි මාළු සෙට් එකක් ගෙනල්ලා බෝ කරන ගමන් මඩ පොකුණු වල දාලා ලොකු කරලා එහෙම බිස්නස් එක කරන්න තමයි මම තීරණය කරේ. ඒකට ඉතින් මට බිස්නස් එක පටන් ගන්න මට වීදුරු ටැංකි 3න් ටැංකි 2ක් ඕන වෙනවා. ඉතින් ටැංකි 3ම ඕන වෙනවා. ඒ වුණාට මට ඔස්කා දෙන්නකින් ඔස්කා දෙන්න විදියක් නැහැ. ඔස්කා එකෙක් මට තෑගි විදියට ලැබුණේ හින්දා යාව දෙන එක හරිය නැහැ. ඉතින් ඔස්කා කෙනෙක් හදලා වැඩක් නැති හින්දා ඔස්කා දෙන්නම තියා ගන්නවා. අනිත් ටැංකි දෙකේ ඉතින් යෙලෝ සෙන්ටර් අම්මයි ගම් ආරවයි දෙනවා. ඒ වගේම කාෆ්ලා 3 දෙනාමත් දෙනවා. රද්දැල්ලවත් දෙනවා. ඒ සෙට් එකම දීලා ඒ සල්ලි වලනුත් තව සල්ලි ටිකක් දාලා මම තීරණය කරා පොඩි අයිටම් ටිකට මාළු ටිකක් ගේන්න. ගෙනල්ලා බිස්නස් එක වගේ ඉස්සෙල්ලා පටන් ගන්න බෝ කරන ගමන් ඉතින් මගේ ගම් ආර ඉන්නවා. ගම් ආර අඩියක් වගේ සයිස්. ඉතින් අඩියක් නෑ. සාමාන්‍ය අඟල් 10 11 වගේ සයිස්. අඟල් 11 වගේ සයිස් ඉන්නවා. ඉතින් මම එයාව දෙනවා. ඊට පස්සේ මගේ කාෆ්ලා 3 දෙනා දෙනවා. කාෆ්ලා 3 දෙනාම එක සැරේ ගත්තොත් මම ගොඩක් අඩු කරලා දෙනවා. ඒ 3 දෙනාමත් මම ගත්ත ගානටත් වඩා අඩුවෙන් දෙන්නේ මාළු ටික විකුණ ගන්න ඕනේ ඉක්මනට. ඒ වගේම මගේ රද්දැල්ල දෙනවා. ඇත්තරම මේගොල්ලෝ කියන්නේ මම ලාභ තියාගෙන නෙමෙයි මේ වර්ග තුනම ඒ 3 දෙනා තුන් ගොල්ලොම විකුණන්නේ. මට මාළු 3 දෙනා යවන්න ඕනේ හින්දා හොඳට බලා ගන්න තැනකට යවන්න ඕනේ හින්දා තමයි මම ඒ 3 දෙනාම දෙන්නේ. දීලා පොඩි මාළු ටිකක් ගේන්න ඕනේ හින්දා ඉතින් ඉක්මනට මම කමෙන්ට් එක සෙක්ෂන් එකේ දාන්නම් මගේ WhatsApp නම්බරේ. ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න. හැබැයි දුර කට්ටිය දාන්න එපා. මොකද ඩිලිවරි කිරලි මුකුත් නැහැ. ගෙදරට ඇවිල්ලා ගෙනියන එක්කෙනෙක්ට මාළුව දෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න WhatsApp මැසේජ් එකක් දාන්න. මම WhatsApp නම්බරේ දාන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ. මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මාළු හොබි එකක් විදිහට හදන ආසාවත් ඇතෑරලා නැහැ. පොඩ්ඩක් ඉස්සෙල්ලා මට බිස්නස් එකට බහින්න ඕනේ කියලා හිතුවා. දැන් මෙච්චර කාලයක් අවුරුද්දක් එකමාරක් තිස්සේ මම මාළු බිස්නස් එකට නෙමෙයි මෙච්චර අවුරුදු එකමාරක් විතර තිස්සේ මම හැදුවේ මාළු හොබි එකට. ඉතින් මම පොඩ්ඩක් බිස්නස් එකට බහින්න ඕනේ කියලා හිතුන ඉතින් තමයි මේ ඔප්ෂන් එක ගත්තේ. ඉතින් ඉස්සරහට ආපු බලමු ඉතින් හොබි එකටත් හදනවා. ඉතින් ඒකටම හදනවා. ඉතින් පොඩි මාළු අයිටම් හදන කොටත් ඒකෙත් වෙනම අමුතු ලල්ලයක් තියෙනවා. මම දැනටත් පොඩි ප්ලාන්ට් ටැංකියක් ගහන ගමන් තියෙන්නේ. ඒකෙත් පොඩි ආතල්ලයක් තියෙනවා. මොකද අර හැමදාම එකම ටැංකියේ තනි මාළුව දාගෙන ඉන්නවට වඩා පොඩි මාළු සෙට් එකක් සාමාන්‍ය වීදුරු ටැංකි එක දාලා ඉන්නකොටත් ප්ලාන්ටඩ් අයිටම් එකක් ගහලා මාරම ලුක් එකක් තියෙනවා. ඉතින් ඒවත් ඉස්සරහට බලා ගන්න පුළුවන්. මම මේ ටැංකි දෙක ප්ලාන්ටඩ් ටැංකි බවට පත් කරනවා. ඊට පස්සේ ඉතින් සුපිරි මාළු පොඩි සෙට් එකක් ගෙනල්ලා දානවා. ඉස්සරහට මාත් එක්ක රැඳිලා හිටියොත් තව ලස්සන වැට් ටිකක් අලුත්ම වැට් ටිකක් බලා ගන්න පුළුවන්. මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.